හායි ෆුඩ් ලවර්ස්, කොහොමද ඉතින් ඕගොල්ලන්ට? ඔන්න අදත් රසම රස රෙසිපි එකකින් මම ඔයාලව හම්බෙන්න ආවා. ඇත්තටම මේ රෙසිපි එක හරිම ලේසියි හදන්න. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති සමහරක් විට මේක හදන විදිහ. ඒත් අපි බලමුකෝ මම කොහොමද මේක හදන්නේ කියලා. මම මේ කලින් කහකුඩුයි ලුණුකුඩුයි දාලා හොඳට හෝදගත්ත ඉස්සෝ ටිකට ආපහු කහකුඩුයි ගම්බිරිස්කුඩුයි ලුණුකුඩුයි දාලා ඒක හොඳට කවලම් කරගන්නවා. මෙතන මං අරගත්තා කහකුඩු තේ හැඳි කාලක්, ගම්බිරිස්කුඩු තේ හැඳි භාගයක්, ලුණුකුඩු මම තේ හැන්දක් අරන් තියෙනවා. ඕගොල්ලන්ට රස අවශ්‍ය විදිහට ලුණු දාගන්න. ඊට පස්සේ දැන් මේක හොඳට කවලම් කරගන්නවා. කවලම් කරගෙන ඊට පස්සේ මේ ටික බාබකියු ස්ටික් වල ගහගන්න තමයි තියෙන්නේ. අපි මේ ටික බැදගත්තට පස්සේ මේකේ අර ක්‍රිස්පි ගතිය යන්නේ නැති වෙන්න තියාගන්න පුළුවන්. මම ඒක කොහොමද කියලා ඔයගලන්ට වීඩියෝ එක ඉස්සරහට යනකොට කියන්නම්. ඔන්න දැන් අපේ ඉස්සෝ ටික ඔක්කොම ලෑස්ති. දැන් මං හදන්නේ මේක වටේ තවරන මිශ්‍රණය හදාගන්න. ඒකට මං පාන් පිටි, කෝන් පිටි, ගම්බිරිස් කුඩු, ඒ වගේම කහ කුඩු, මිරිස් කුඩු, ලුණු කුඩු මේ ටික එකතු කරගන්නවා. මේ ටික එකතු කරගෙන ඒක හොඳට කවලම් කරගන්නවා. මම ඔයගලන්ට කලින් කිව්වනේ මේකේ ක්‍රිස්පි ගතිය ඒ විදිහටම තියාගන්න පුළුවන් විදිහක් තියෙනවයි කියලා. ඒ තමයි අපි මේ මිශ්‍රණයට කෝන් පිටි එකතු කරන්න ඕනේ. දැන් අපි පාන් පිටි මේ ගත්ත ප්‍රමාණයට මං කෝන් පිටි එකතු කරගත්තා. මෙතන මම පාන් පිටි 250ක් විතර අරන් තියෙනවා. මෙතනට මං කෝන් පිටි එකතු කරගත්තා මේස හැඳි එකක්. ඊට පස්සේ මම මේ අර මේ ආය අනිත් මිශ්‍රණය හදා ගන්නවා. ඉස්සව ඩිප් කරන මිශ්‍රණය. ඒකටත් මම දාගත්තේ කෝන් පිටි. කෝන් පිටි වලට එතන කෝන් පිටි වලට ඕගලන්ට ආයෙ රසට අවශ්‍ය නම් ඒකට කෝන් පිටි දාලා වතුර දාලා ඒකට ලුණු කුඩු ටිකකුයි ගම්බිරිස් කුඩු ටිකකුයි දාගන්න පුළුවන්. මම මේක දෙපාරක් දවට ගන්නවා. මුලින්ම අර පිටි මිශ්‍රණය ඉස්සව දවට ගන්නවා. ඊට පස්සේ පිටි දියර මිශ්‍රණය ඉස්සව දවටගෙන ඊට පස්සේ ආයි පිටි මිශ්‍රණය දවටගෙන තමයි මේක මම බෙදගන්නේ. ඕගලන්ට ඒක පැහැදිලි වෙන්න මං දෙපාරක් තුන් පාරක් පෙන්නන්නම් ඒක කරන විදිහ. තියෙන්නේ ඒ වගේ දවට ගත්ත ඉස්සෝ ටික. මං දැන් ඉස්සෝ ඔක්කොම ඒ වගේ දවට ගන්නවා. දවටගෙන ඉවර වෙලා මං ඒ ටික බෙද ගන්න හදන්නේ. ඇත්තටම හරිම ලේසියි. ලොකු වෙලාවක් යන්නේ නැහැ. වෙලාව යන්නේ ඉස්සෝ ටික සුද්ධ කරගන්න තමයි. ඒ ඇරෙන්න නම් වෙලාවක් යන්නේ නැහැ ලොකු.
දැන් මම ඉස්සෝ ටික බැද ගන්නවා. මම ගැඹුරු තෙලේ තමයි ඉස්සෝ ටික බැදගන්නේ. මේ ටික ඉස්සෝ ටික රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. ගොඩාක් කර කර ගන්නත් එපා. අර අපි කියන්නේ රන්වන් පාට වෙනකම් කියලා ඒ වගේ වෙන ගානට ආවහම හරි. ඔන්න අපි බැදලා ඉවර කරගත්ත ඉස්සෝ ටික. පේනවනේ හරිම ලස්සනයි ඒක. ඇත්තටම මෙහෙම ඉස්සෝ හදාගත්තාම හරිම රහයි. අපි අර හැමදාම ඉස්සෝ උයලා කනවා තෙල් දාලා කනවා වගේ නෙමෙයිනේ. මේ වගේ මෙහෙම හදාගත්තාම ඇත්තට මේක වෙනස්ම රහක්. ඉතින් ඕගොල්ලොත් හදලා බලන්න. හදලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්නකෝ රහ කොහොමද කියලා.